තමා වෙන්න මේ ලයිව් එක ආවට පොඩ්ඩක් හිතරි දිලා ඉන්නේ. සමාජ මාධ්‍ය වලට ඇවිල්ලා උදව් කරලා කතා අහලා හෙටත් කරනවා අනිද්දාත් කරනවා මඩ ගහගෙන යනවා මට. කොහෙවත් හිටපු කට්ටියක් රීච් හදා ගන්න දඟලනවා. ඔයාලා හිටියා වගේම ඔයාලගේ පාඩුවේ ඔයාලා ඉන්න. මගේ රාජකාරිය හවරයි. අයියේ ඔයත් එක්ක අපි මේ වැඩේට එකතු වුණා කියලා අපිට මඩ ගහනවා කියලා. මම ඒගොල්ලන්ගෙන් මේ ඉල්ලන්නේ කතා ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ වැඩ ටික කරගෙන යන්න. අයිබෝන් ශ්‍රී ලංකා. සුබ සන්ධ්‍යාවක්. මේ අවුරුද්ද ඉවර වෙලා කලින් අවුරුද්ද ඉවර වෙලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පරණ මිනිස්සයාමද ආයෙත් ඉන්න කියලා තීරණයක් ගන්න වෙනවා. 2025 ඉවර වෙලා 2026 ඉවර වෙද්දි 2025 හිටපු මිනිස්සයාමද වෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න. අපි හැමදාම එකම විදියට ජීවත් වුණොත් හැමදාම එකම විදියට තමයි ඉන්නේ. අපි වෙනස් වුණොත් අපිට ලස්සන වෙන්න පුළුවන්. ඉතින් අපි වෙනස් වෙනවා අපිට ලස්සනට ඉන්න ඕනේ. අපි ලස්සනට ඉද්දී ලස්සනට ඉන්නවට කවුරු හරි කැමති නැත්නම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක යාළුවගේ ප්‍රශ්න. හෘද සාක්ෂියත් එක්ක ආදරණීය විදිහට මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී ඒක දරා ගන්නත් බෑ සමහරුන්ට. සමාජ මාධ්‍ය වලට ඇවිල්ලා උදව් කරලා කතා අහලා ආයෙත් කතා අහලා ආයෙත් කතා අහලා ආයෙත් කතා අහලා වරද්දගෙන ආයෙත් මඩ කන්න තරම් හයියක් තියෙන කාටදනේ? හෙටත් කරනවා අනිද්දාත් කරනවා අනිද්දාත් කරනවා මේ වැඩ ටික දිගටම කරගෙන යනවා. මුලදිම කිව්වා වගේ මේ වැඩ ටික ඉවර වෙලා තියෙද්දි දැන් අපි ඔය කොටවන්න කාර්යය හදනවා නම් ඒ ඇවිල්ලා එකතන පැල්වෙන මිනිස්සු එකතන පල් වෙන මිනිස්සු මඩ ගහනවා නම් රැල්ලට මඩ ගහනවා නම් කාට හරි ඒක එයාලගේ වැඩක්. ඒක අපේ වැඩක්. ආදරණීය හැමෝටම අපිත් ආදරෙයි. මේ වෙලාවේ මේ වැඩේ සාර්ථකව අවසන් අපි UAE වල එකතු කරපු මේ ගම් වතුරෙන් විපතරපත් අය වෙනුවෙන් එකතු කරපු ආධාර සම්බන්ධ මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් දැන් මේ කට්ටියක් මඩ ගහගෙන යනවා මට කට්ටිය මැසේජ් එවනවා. ඉතින් ඒ අය වෙනුවෙන් මේ ලයිව් එක යන්නේ. එහෙම කරන්න එපා. අවපුරව ගන්න එපා. අන්තිමටම බඩු බෙදපු මිනිස්සු කොහෙවත් බඩු දුන්න මිනිස්සු කොහෙවත් හිටපු කට්ටියක් ලකුණු දාගන්න රීච් හදාගන්න දඟල. ඒක හරි අසාධාරණයි. අදාළ නැති දේවල් වලට අපි අදාළ දේවල් නැති දේවල් වලට යන්න ඕනේ නැහැ නේ. අපි අදාළ දේ අපේ වැඩේ කරගෙන හිටියා නම් හරියනේ. මම මගේ වැඩේ කරගෙන පාඩුවේ මගේ වැඩේ ඉවරයක් කරගෙන යන්න. ඔයාලා හිටියා වගේම ඔයාලගේ පාඩුවේ ඔයාලා ඉන්න. මම කරපු දේ හරිද වැරදිද කියලා උඩින්න දෙයියෝ බලයි. මරණ දවසට ශ්‍රී ලාංකික මිනිස්සු හරි ආදරණීයයි. අපි ආදරණීය වෙන්න ඕනේ. කාට හරි ආදරණීය වෙන්න බැරි නම් බැරි ගානට හරි ඉන්න ඕනේ කට වහගෙන. එහෙම නැතුව අපිට වෛරයෙන් දිනන්න වෛරයක් නැහැ. වෛරයෙන් දිනන්න බෑ අපිට. ආදරණීය වෙන්න ඕනේ. පුළුවන් තරම් ආදරණීය වෙන්න ඕනේ. මේ වීඩියෝ එක ආවේ මට බලා ගන්න ඕන ලයිව් එක යද්දී එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ එක්තරා පිරිසක් මොකක් හරි මඩක් ගහන්න කූට මඩක් යනවා. UAE වලින් ආපු ශ්‍රී ලංකාවට ආපු සියලුම බඩු නිදහස් කරගෙන ආපදා කළමනාකරණය හරහා රතු කුරුසය හරහා මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා මම දැන් මේ වෙද්දි ඊට අනිද්දර ඔයගලට ලයිව් වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඉවරයි. මගේ රාජකාරිය හවරයි. ඒක නැවෙන් ඇවිල්ලා පෝට් එකට ලංකාවේ පෝට් එකට නැවෙන් බාලා ලංකාවේ නිල කස්ටම් හරහා ලංකාවේ නිල DMC